ප්‍රකාශ කරන්නට සූදානම් ඉන්නේ. ඒ විතරක් නෙවෙයි අවසාන මහා තරඟයේ ප්‍රතිඵලයේ පවා කල්ලාතු ඔබට ගේන්න මම සූදානම්ෙන් ඉන්නේ. গুপ্ত සහ ක්‍රීඩාව පිළිබඳව ඒ විශේෂයෙන්ම গুপ্ত ශාස්ත්‍රයේ අනුකූලව ක්‍රීඩාව පිළිබඳවයි කතා කරන්න. ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී 21 වෙනි සෙනසුරාදා තමයි මේ තරඟය පැවැත්වෙන්නේ. මේ දින ග්‍රහ රටාවන් එක්ක දිහා බලන විට සුවිශේෂී වූ ග්‍රහ රටාවක් මා දකිනවා. තරඟයේදී පාකිස්තාන කණ්ඩායම පිළිබඳව ගත්තොත් පාකිස්තාන කණ්ඩායමේ අසාර්ථකවම සිටි ඉතාමත්ම දුර්වල වූ සිටි ආයිබෝන් අපේ දයාබර ක්‍රීඩා ලෝලී රසික රසිකාවියනි හිතවතුනි හිතවතියනි මම පසුගිය දා දිගින් දිගටම ඔබට මේ පැවැත්වෙන ක්‍රීඩා තරඟ පිළිබඳව අනාවක ගෙනා. ඉතින් බොහෝ අය ඉල්ලීම් කරා සුපිරියට දෙනාගේ තරඟයේ ප්‍රතිඵලත් කල්ැතුව දැනගන්නට ප්‍රකාශ කරන්න කියලා. මම ඒවත් ප්‍රකාශ කරන්නට සූදානම් ඉන්නේ. ඒ විතරක් නෙවෙයි අවසාන මහා තරඟයේ ප්‍රතිඵලයේ පවා කල්ැතුව ඔබට ගේන්න මම සූදානම්ෙන් ඉන්නේ. මේ නිසාම අපි තවත් සුවිශේෂී channel එකක් ආරම්භ කරා. ක්‍රීඩාව පිළිබඳව ක්‍රීඩාව සම්බන්ධවම ගේන channel එකක් ඔබට බලා ගන්න පුළුවන්. গুপ্ত සහ ක්‍රීඩාව පිළිබඳව ඒ විශේෂයෙන්ම গুপ্ত ශාස්ත්‍රයේ අනුකූලව ක්‍රීඩාව පිළිබඳවයි කතා කරන්නේ. කතා කරන සුවිශේෂී වූ channel එකක් අපි අලුතෙන්ම පටන් ගත්තා. ඒ channel එක පිළිබඳව ඔබට දැනගන්න පුළුවන්. මේ පහතින් සඳහන් වෙනවා ඒ link එක. එතනට යන්න ගිහිල්ලා ඔබ සම්බන්ධ වෙන්න අපිත් එක්ක සම්බන්ධ වී සිටින්න. අනාගතයේදී බොහෝ ඉක්මනින්ම ඔබට ක්‍රීඩාව පිළිබඳව තවත් බොහෝ গুপ্তමය දේවල් දැක ගන්නට පුළුවන්, බලන්නට පුළුවන්, අහන්නට පුළුවන්. ඔබ දන්නවා මේ ක්‍රීඩා තරඟ පටන් ගත්ත දවසේ සිටම දිගින් දිගටම සෑම තරඟයක් පිළිබඳව ප්‍රතිඵලය කල්ැතු ඔබට කිව්වා. මෙවැනි සුවිශේෂී වූ දෙයක් තමයි බොහොම බලාපොරොත්තු වුණු දෙයක් තමයි ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවතුණු තරඟය පිළිබඳව ආందోලනාත්මකව ඔබට අනාගතේ ප්‍රකාශ කරා. ඒ වගේම ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති වූ තරඟය පිළිබඳව ඔබට පැහැදිලිවම ආරම්භයේ සිට අවසානය දක්වා තියෙන සිදුවීම් පිළිබඳව ඔබට පැහැදිලි කරා. ඔබට මතක ඇති ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවතුණු තරඟයේදී ශ්‍රී ලාංකික ක්‍රීඩකෙක් ආබාධයකට පත් වෙන බව මං කල්ලාතුම කියලා තිබ්බා. ඔබට මතක ඇති. ඒ ආකාරයටම සිද්ධ වුණා. සිද්ධ වෙන්න කියලා ඇත්තටම කැමති නැහැ එහෙම වෙනවට. නමුත් ඉතින් වෙන දේ තමයි මම කල්ලාතුව කියලා තිබ්බේ. බොහෝ අය කියලා තිබුණා මේ 50 60 ආදී වශයෙන් 100 ගාන කියන්නේ නැතුව ජය පරාජය පිළිබඳව කියන්න කියලා. ඔබට පැහැදිලි වෙනවා ඇති. එය গুপ্তමය පැත්තෙන් බලන විටත් ජ්‍යොතිෂමය පැත්තෙන් බලන විටත් මේ විශ්වීය පැත්තෙන් බලන විටත් 150 කියලා කියන්නේ මධ්‍යස්ථයි. දෙකටම නැහැ. නමුත් 60යි කියලා කිව්වොත් යම් කිසි කණ්ඩායමක් ඔවුන් ජයග්‍රහණය කිරීමේ වාග්ය ඉදිරියට ඇවිල්ලා තියෙනවා. අනිත් කට්ටියට ඒකට අයිති වෙන්නේ 40යි. ඒක පැහැදිලිවම ඒ ජයග්‍රහණය පිළිබඳව ඔබට තවත් තහවුරු කිරීමක් තමයි එයින් සිද්ධ වෙන්නේ. ඒ වගේම මම කිව්වා 40 60 දක්වා ඉහළ දාගෙන ඒ 60 ඉන්න කට්ටිය 40 දක්වා බස්සන්නට නම් මෙන්න මේ දේවල් කළ යුතුයි කියලා. ඒ කාර්යයන් නිසිලස ක්‍රියාත්මක වුණොත් මේ විදිහට ඉහළ පහළ යන්න පුළුවන් කියන එක ඒ තත්වයට එන්න පුළුවන් කියන එකත් පැහැදිලි කරලා දුන්නා. ඒ බව පසුගිය ඔය ප්‍රබලම ක්‍රීඩා තරඟවලදී ඔබ දකින්න ඇති. මම මේ කියපු දේවල් ක්‍රියාත්මක වුණු නිසා ඒවා ඒ ආකාරයෙන් සිද්ධ වුණු ආකාරය සහ ඒ පිළිබඳව පිළිගත්තු අය අද බොහෝ අය ඉන්නවා. මට කතා කරලා තියෙනවා. ඒක ඔබ දකින්න ඇති
ඔබටත් වැටහෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. අද මම කතා කරන්න හදන්නේ සුපිරි 8 දෙනා අතරේ තරඟයේදී පාකිස්තානය සහ නවසීලන්තය අතර ඇති තරඟයේ ප්‍රතිඵලය පිළිබඳව. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී 21 වෙනි සෙනසුරාදා තමයි මේ තරඟය පැවැත්වෙන්නේ. මේ දින ග්‍රහ රටාවන් එක්ක දිහා බලන විට සුවිශේෂී වූ ග්‍රහ රටාවක් මා දකිනවා. කෙසේ නමුත් මේ දින මේ වාසනාවන්ත හෝරාවක් උදා වෙලා තිබෙනවා. එදින සවස 7 සිට 8 පසුවී මිනිත්තු 9 දක්වා වූ කාලය තුල මා ඒ කියන ප්‍රථම විනාඩි 69 එහෙම නැත්නම් මිනිත්තු 69 තුල තරඟ කරන හා ප්‍රතිවාදී වශයෙන් කවුරු තරඟ කරත් ඔවුන් විසින් පිටිකරණේ හෝ පන්දු යවන්නන් අතරින් ඒ විනාඩි 69 තුල තමන් අතට පත් කර ගන්නට ගන්නා උත්සාහය ගන්නා කණ්ඩායමට ජයග්‍රහණය කිරීමේ ප්‍රතිශතය 70% දක්වා ඉහළ ගන්නට වාසනාවක් වාග්යක් උදා වෙනවා. තරඟයේදී පාකිස්තාන කණ්ඩායම පිළිබඳව ගත්තොත් පාකිස්තාන කණ්ඩායමේ අසාර්ථකවම සිටි ඉතාමත්ම දුර්වල වූ සිටි තරඟකරුවෙක් එහෙම නැත්නම් ක්‍රීඩකයෙක් ඔහු ඉතාමත් දක්ෂ ලෙස ක්‍රීඩා කරමින් බොහෝම ඉහළට මේ භාග්‍යයක් වාසනාවක් ඒ භූමිය තුලදී ඔහුට උදා වෙනවා. මේ සුපිරි 8 දෙනා අතරේ තරඟය වල සියලු තරඟයන්හි ප්‍රතිඵලය අපි গুপ্ত විදියටම ඔබට දැක බලා ගන්නට ඔබ වෙත ගෙන එන්නට අපි සූදානම් වෙලා ඉන්නවා. කෙසේ නමුත් දැන් අපි ඔබට මා දීර්ඝ වශයෙන් කතා කළත් අපිත් එක්ක රැඳී ඉන්න මම গুপ্তමය හැටියට গুপ্ত විශේෂ වූ গুপ্তමය ක්‍රමයක් ඔබට දැක ගන්නට මා කරන ආකාරය දැක ගන්නට වාග්ය උදා කර දෙන්නට අපේ මේ කණ්ඩායම සූදානම් වෙලා ඉන්නවා. අපි ඊළඟ වීඩියෝ එකකින් ඒකත් අරගෙන එනවා. ඔබ අපිත් එක්ක රැඳී සිටින්න. ඔබට ජය වේවා.